හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. ඉතින් මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ හදපු පළවෙනි හොරර් ගේම් එක. ඉතින් මේක සුපිරි ගේම් එකක් ලංකාවේ ගොල්ලෙක් හදලා තියෙන්නේ. ඉතින් අපි ගේම් එකට යන්න කලින් බලමු මේක ස්ටෝරි එක. ඉතින් මෙන්න ඉන්න අපේ මැහැල්ල නම තමයි බණ්ඩාර මැණික. ඊට අමතරව තව විස්තර තියෙනවා කියෝනයි කියව ගන්න. මං කලින් කියෙව්වා. ඊට අමතරව ඉන්න අපේ වැඩකරු කළු බණ්ඩා. මම ඉන්නවා ගැම්මට මේක සුපී නමකට තියෙන මය නම් විතරයි ප්‍රශංසාවල් ලෙස කීවේ. එහෙනම් අපි යන් ගේම් එක ප්ලේ කරලා බලන්න. ගමේ මිනිස්සු කියන විදිහට අద్భుත තැන් වලින් පිරුණු තැනල්ලු ගයිස්. අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. හැඟීමක් දෙනිලා මූසල. ඒක සද්ද හෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා පස්සෙන් එනවා වගේ දෙනිලා ගයිස්. බෝයිස් මූව පොළොවස්සර කඩාන් ගිහිල්ලා මට මුකුත් මතක නැහැ. මතකන් නෙල්ලු. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පාළුයි තමයි. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද වගේ? බලමු. හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සුපිරි සිංහලෙන් තමයි ඉතින් කතා කරන්නේ. යක්කු එමත් අපිට සිංහලෙන් තමයි බයින්නේ. ඉතින් අපි මේ පොත අරන් බලමු. කාසිදොරහන් නාගරජුට පූජා කරන්නලු. නිදන් නොතුල තියෙන පොතේ පොඩි විස්තරයක් තියෙනවලු. මොකද්ද තියෙනවා. මං ඒක වැඩක් නැහැ. ඉතින් මම ඉක්මනට ගේම් ප්ලේ එක ඉවර කරන්න ඕන හින්දා මෙතන තියෙනවා යතුරු. ඒක දාලා ටක් ගාලා අපි ගේම් එක කරමු. මං ඉතින් මේ කරන එකත් බැලුවා. ඊට අමතරව මම එකපාරක් කළා තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ ගෙනාවේ. මෙන්න තියෙනවා අපේ නිදන් වතුර. දෙවෙනි මහලේ නාගමුලගල පරීක්ෂාවෙන් පලාපන්. කාසි 12ක් රනින් අරගෙන පාමුලියෙන් එහි තබාපන්. ගල් 12ක් ඇත ඇතුල් වීමට නාග මැණික සොයාපන්. එයින් මත්තේ නිදානක් ඇත යකුඩ බිල්ලක් පුදාපන්. යක්කුන්ට බිලි දෙන්න නම් මන් දන්නේ නැහැ. අපි කාසිදක හොයාගෙන මැණිකත් හොයාගෙන උන්ට පූජා කරමු. යතිනේ. අපි පොඩ්ඩක් මෙහෙට ගිහින් බලමු. කාසි 12ක් හොයාගන්න තියෙනවා අපිට. ශාපලත් කාසි. මෙතන තිබ්බ කාසියට මොකද උනේ? සෙතන් තිබ්බ කාසියට මොකද උනේ? මෙන්න තියෙනවා මිටිය කෑල්ලක්. අපිට ඊට අමතරව තව කාසියක් හමුණා. මෙන්න තියෙනවා ක්ලෝ බාර් එක. දුකට සැපට මිත්‍රේ ක්ලෝ බාර් එක. මේක අරගමු. හැම තැනම හැම ගේම් එකම වගේ නැති එක තමයි ක්ලෝ බාර් එක. ෆෙන්ස් ක්ලෝ බාර් එක ඩබල් වුණා. ඒකත් තාම බීමට. මම දැක්ක ගොඩක් අයට මෙහෙම වෙනවා. මං හිතන්නේ ගේම් එකේ බග් එකක්. නැත්තම් ඒක ඕනිකම්ම කරපු එකක්. ඉතින් මැහැල්ලයි වැඩකරු ඉන්න උඩ අපි ඒක හින්දා පහලින් කාසි ටික හොයාගෙන අපි නිදානේ හොයාගන්න බලමු. මෙන්න තියෙනවා මිටි අනිත් කෑල්ල. මිටියත් හරි. දැන් අපි ඉතුරු කාසි ටික හොයාගමු. මේ වගේ මොකද? මේවා මේ හැංගෙන්න හදපු තැන් ගයිස්. තව මොකුත් නැහැනේ. ඔව් තව මොකුත් නැහැ. අපි උඩ තට්ටුවට යමු. හොරෙක් තමයි ආවේ. මම නෙමෙයි හොරා. මූ තමයි හොරා. මුට තමයි වස්තු ඕනි. මට නෙමෙයි ඕනි. හරිද? මම මේ පොඩි හෙල්ප් එකක් දෙන්න මෙයාට. වස්තුව ගන්න. රෑ තමයි වීඩියෝ එක ගන්නෙ.
ඒ හින්දා බය වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් දන්නේ මොනවා වෙයිද කියලා. මෙන්න එන්නවා අපේ මැහැල්ල. මොකද්ද නම කිව්වේ? බණ්ඩාරමැණිකේ නේද? මට මතක නෑ. නම් වලින් අදාළ නැහැ. එච්චරයි. මං කේලම් හොයන්නේ නැහැ. එහෙනම් අපි ෂේපෙ මෙහෙන් පැනගෙන ගිහිල්ලා දාමු මේක. මෙන්න ඉන්නවා අපේ වැඩකරුවා. උටස් පොට්ටයි හරිද? උටස් පොට්ටයි. ඉතින් ගයිස් වීඩියෝ එක බලන අතරේ පොඩි දේවල් තියෙනවා මතක් කරන්න. මට මාව ෆලෝ කරලා නැත්නම් TikTok එකේ chat එක මාව ෆලෝ කරලා සපෝට් එකක් දෙන්න. ඒ වගේ තමයි YouTube එකේ chat එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝ like එකක් දාන්න. මෙන්න මෙතන තියෙනවා අපේ කාසි. කුටි කකා කාසි හොයන මම. දුවනවා තමයි ඇයි. මෙතනක් කාසියක් තියෙනවා. මෙතනක් තියෙනවා කාසි නැතිනේ. කාසි තව ඕනි මට. දැන්ට 3ක් අතේ තියෙනවා. මෙතන කාසියකුත් තියෙනවා. කාසි ටික ගමු. අයි පස්සේ පොඩි සින්දුවකුත් අහමු. හරිද? මේ කාසි ටික දාගෙන ඇවිල්ලා අපි සින්දුවක් අහමු. මේකත් අපි ෂේපේ උඩින් දාගෙන මෙමු. මොකද එතකොට මට ලේසි ගේම් ප්ලේ එක ඉක්මනට ඉවර කරන්නත් ඕනේ. මේ බය කරන්න එපා. දුවනවා මම මේ දාලා ගියර් එක දාලා දුවනවා ගයිස්. තව කාසි දෙකක් ඕනි. මුන්ට පුළුවන් ද මාව පරද්දන්න. මං ගිහිල්ලා එයා ලුඩින් අතරේ ෂේපේ අනිත් කාසි දෙකක් හොයාගන්න. හරි කාසි ටික සම්පූර්ණයි. මං ඔයාලට කිව්ව සින්දුව අහමු අපි. මෙන්න තියනවා තැටිය. මේක ගිහිල්ලා අපි දාගමු මෙන්න මෙතන. ලාවෝ ෆෝන් එක. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒක කරකවල සින්දුව අහමු. පට්ට ලස්සන සින්දුවක් ගයිස්. වෙනම ෆීලින් එකක් මේ සිංහලෙන් තියෙන ඒවට. මං ආසම අර මේ සින්දුවත් එක්ක මෙයා අර ඇඳ දිහා බලලා මේක හැංගෙන්න හොඳ දෙයක් වගේ කියනකොට සින්දුව පොඩ්ඩක් අහන්න. හරි සින්දු ඉවරයි ගයිස්. අපි හොයාගමු දැන් මැනික. මට මතක විදියට මෙහෙන්නේ තිබ්බේ. මෙන්න තියෙනවා. මැනික ඊට පස්සේ අපිට ඕනි වෙනවා ලීව එක. ඒක තමයි දැන් හොයාගන්න තියෙන්නේ කට්ටකට කියලා. මේකද නෑ. මං හිතන්නේ අර කාමරේ ඇත්තේ. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ආච්චිනවා අපි හැංගෙමු. ඉතින් ෆෑන්ස් හැංගිලා ඉන්න අතරේ ඕගොල්ලෝ ඉස්සරහට මං ඕගොල්ලෝ කියන ගේමුත් ගේනවා. ඒකින්ද ඕගොල්ලෝ දන්න හොඳ මොබයිල් ගේම් ටිකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මං ඒවත් ඉස්සරහට ගේන්න බලන්න. එහෙනම් අමතක කරන්න නැතුව කමෙන්ට් එකක් දාන්න යන්න. හරිද? මේ දිගේ බලමු. ලීව් එක කෝ ලැග් එකක් ගියා ගයිස්. ලීව් එක හොයන්නේ. ඔයේ හිටපිය හොරා. මං හිතන්නේ උඩ තට්ටුවේ තමයි ලීව් එක තියෙන්නේ. මේ තියෙන්නේ. වෙන්ස් මෙතන ෂේප් පැනගමු.
මේක තමයි ඉතින් අන්තිම ටික. මුන් අපේ කාසි දෙක දැම්මා. දැන් මේක අපි නිදාන තියෙන තැනට කැරකෙනවා. අතන තමයි ඉතින් නිදාන තියෙන සුපුරුදු පරිදි. ඉතින් ඕගොල්ලොන් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ප්ලේ ස්ටෝර් එකට ගිහලා සුපිරි ගේම් එකක්. එහෙනම් ඔන්න අපි දාමු ලීවර් එක. මෙන්න ගයිස් තොර. මෙතෙන්ට තමයි මේ ලීවර් එක දාන්න ඕනි. මෙන්න මේ මැනික් ගත්තම මෙතෙන්ට දාන්න. ඊට පස්සේ මේක අරිමු අපි. බෝයිස් මෙන්න නිදානේ. හරිද ගයිස්? මෙන්න රත්තරන් ඔක්කොම තියෙනවා. එහෙනම් අපි යන් අස්සට දැන් මම පොසත් අර අතනට එකෙක් ඇවිල්ලා මරලා දාලා තියෙනවද කොහෙද මැරිලා? මේ තියෙන්නේ නිදානේ. ඇත්ත කතාව නිදානේ. මැණික් වලින් පිරීලා. හා? මොකද සද්දේ? අම්මට සිරි කෙලියා නේද? ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද මට කරන්න තිබ්බ වැඩ ටික කළා. ඉතින් මේක ඉස්සරහට කොටසක් එයි කියලා හිතනවා මේ පෙන්නපු විදියට. එහෙනම් ඊළඟ ගේම් ප්ලේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.